ඔයාට දැනෙනවද අනිත් අය හැමෝම ඉස්සරහට ගියා වගේ? සෝෂල් මීඩියා වල හැමෝම ජය ගන්නවා වගේ? ඔයා විතරක් පිටිපස්සට වැටුණා වගේ? ඇත්ත කියන්නම්. ජීවිතේ කියන්නේ රේස් එකක් නෙවෙයි. ඔයාට වෙන කෙනෙක් එක්ක තරඟ කරන්න ඕනේ. කෙනෙක් 20 වයසට සාර්ථක වෙයි. තවත් කෙනෙක් 40 වෙද්දි තමයි තමන්ගේ හරි පාර හොයාගන්නේ. කෙනෙක් ඉක්මනට හොයනවා. කෙනෙක් හෙමින් හොයනවා. ඒක වැරද්දක් නෑ. මලක් හැම එකම වෙලාවේ විවර වෙන්නේ නෑ. කාලේ වෙනස්, ගමන වෙනස්, කතාව වෙනස්. ඔයා දැන් ඉන්නේ මන්දගාමී පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. ඒත් ස්ලෝ කියන්නේ ස්ටොප් කියන අර්ථය නෙමෙයි. දවසට 100%ක්වත් ඉස්සරහට ගියොත් වසරකට ඔයා 365ක් වෙනස් වෙලා ඉදී. ඉතින් අනිත් අය දිහා බලලා ඔයාගේ ගමනේ අගේ අඩු කරගන්න එපා. ඔයාට තියෙන්නේ ඔයාගේම ටයිමින් එකක්. ඔයාගේම පාත් එකක්. ඔයාගේම ස්ටෝරි එකක්. මතක තියාගන්න. ජීවිතේ රේස් එකක් නෙවෙයි. එක දිගට යන ගමනක්. හෙමින් ගියත් නවත්තන්නේ නැත්තම් ඔයා ජය ගන්නවා. ඔයා තවමත් ගමනේ ඉන්නවා. ඔයා තවමත් ගමනේ ඉන්නවනම් ඔයා පරාජිතයෙක් නෙවෙයි.